ඔයත් හිතන්නේ BMI එක කියන්නේ ඇඩ්වාන්ස් පැරාමීටර් එකක් කියලාද? ගොඩක් දෙනෙක් හිතනවා මගේ බර නෝමල්, මගේ BMI එක නෝමල්, එහෙනම් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ මට කියලා. හැබැයි බර කියන්නේ අපේ මාංශ පේශී වගේම මේදය, අස්ථි මේ වගේ පටක ගොඩක එකතුවක්. එතකොට බර විතරක් බලලා අපේ සිරුරේ අභ්‍යන්තර තත්ත්වය ගැන නිශ්චිත නිගමනයකට එන්න අපිට බෑ. ගොඩක් වෙලාවට අපි BMI එක විතරක් බැලුවොත් ඒක අපිට මිස්ලීඩ් කරනවා අපේ බොඩි එකේ ඉන්ටර්නල් කන්ඩිෂන් එක ගැන. රගපේ කෙනෙක් ගත්තොත් ඒගොල්ලන්ගේ බොඩි කියන්නේ highly obese category එකට. හැබැයි ඒගොල්ලන්ගේ ඉන කන්ඩිෂන් එක අපි බොඩි කම්පෝසිෂන් එකක් බැලුවහම ඒගොල්ලන්ගේ බොඩි ෆැට් එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ තියෙනවා. හැබැයි මාංශ පේශී හෙල්දි ටිෂු එක ගොඩක් වැඩි. එතකොට ඒ වගේ වෙලාවක අපිට ඒගොල්ලන්ගේ බොඩි කම්පෝසිෂන් එක අන්හෙල්දි කියන්න බෑ. ඒ වගේම තමයි සමහරක් වෙලාවට normal BMI තියෙන අය. ඒ වගේම තමයි underweight අයගේ අපි බොඩි කම්පෝසිෂන් එක චෙක් කරාම ඒගොල්ලන්ගේ බොඩි එකේ ෆැට් ලෙවල්ස් ගොඩක් වැඩි, ස්පෙෂලි ටමි එකේ ඉන්ටර්නල් ෆැට් ලෙවල්ස් ගොඩක් වැඩි. හැබැයි මාංශ පේශී අඩුයි. දැන් මේ වගේ වෙලාවට ඒ වගේ අයට අපිට කියන්න බෑ ඒක හෙල්දි කියලා. ඉතින් ඒක හරියට බලා ගන්න තමයි අපි බොඩි කම්පෝසිෂන් ඇනලයිස් එකක් යූස් කරන්නේ. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ අපේ අයිලිෂ් එකේ තියෙන ඇඩ්වාන්ස් බොඩි කම්පෝසිෂන් ඇනලයිස් එක. ඔයගොල්ලෝ බලන්න මේකෙදී අපේ බොඩි වේට් එකට අමතරව අපේ බොඩි එකේ කොයිතරම් ෆැට් ලෙවල් එකක් තියෙනවද, විශේෂයෙන්ම මේ තියෙන මේ ක්ලයන්ට්ගේ බොඩි එකේ ෆැට් එක තියෙන ප්‍රමාණය. ඒත් එක්කම එයාගේ තියෙන්න ඕන ප්‍රමාණය තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඒත් එක්කම දැන් කිලෝ 29.6ක් ෆැට් එක තියෙදි මේ තියෙන එයාගේ බොඩි එකේ ඒ ෆැට් එක ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන විදිහ. එයාගේ ටමි ඒරියා එකේ කොච්චර ෆැට් එක තියෙනවද, ආම්ස් වල ඒ වගේම ලෙග්ස් වල කොයිතරම් ෆැට් එක තියෙනවද කියන ඇඩ්වාන්ස් ඇනලිසිස් එකක් විදිහට අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විසරල් ෆැට් එක. විසරල් ෆැට් එක කියන්නේ අපේ ටමි එකේ තියෙන ඉන්ටර්නල් ෆැට් එක. එතකොට අපිට ඒකෙදි බලා ගන්න පුළුවන් අපේ ටමි එකේ අභ්‍යන්තර අවයව වටේට තියෙන ෆැට් ලෙවල් එක. විශේෂයෙන්ම අපි මේක කියනවා one of the most dangerous fat in our body කියලා. ඒකට හේතුව තමයි මේ විසරල් ෆැට් එකෙන් ගොඩාක් unhealthy chemical compound release කරන. විශේෂයෙන් විසරල් ෆැට් එක අපිට ටමි එකේ පිටතින් අල්ලලා නිශ්චය කරගන්න බෑ විසරල් ෆැට් එක කොච්චර තියෙනවද කියලා. ඉතින් මේ වගේ ඇඩ්වාන්ස් ඇනලිසිස් එකකින් විතරයි අපිට විසරල් ෆැට් ලෙවල්ස් බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ඇනලිසිස් එකේදී අපේ බොඩි එකේ කොච්චර මසල් මාස් එකක් තියෙනවද. ඒ වගේම මසල් ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන විදිහ. ඒ වගේම තමයි බොඩි එකේ එනර්ජි ලෙවල් එක, බෝන් මාස් මේ හැමදේම ඇඩ්වාන්ස් ඇනලිසිස් එකක් විදිහට හම්බ වෙනවා. ඒ වගේම තමයි මේකදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් බොඩි එකේ බේස් ටු හිප් රේෂියෝ එක, මේ හැමදේම ඇඩ්වාන්ස් ඇනලිසිස් එකක් විදිහට ඔයගලන්ට බොඩි කම්පෝසිෂන් ඇනලයිස් එකකින් දැනගන්න පුළුවන්. එතකොට ඔයගලන්ගේ බොඩි වේට් එක නෝමල් තියාගන්නවා කියන එක විතරක් නෙවෙයි ඇත්තටම අපේ ඉන්ටර්නල් බොඩි එක විශේෂයෙන්ම අපේ හොඳ මසල් මාස් එකක් තියාගෙන ඒ වගේම ෆැට් ලෙවල් එක නෝමල් ලෙවල් එකක තියාගෙන විශේෂයෙන්ම අපේ ටමි එකේ ඉන්ටර්නල් ෆැට් එක නෝමල් ලෙවල් එකක තියාගන්න එක තමයි ඔයගලන්ගේ මේන් පර්පස් එක වෙන්න ඕන බොඩි වේට් ඇන්ඩ් BMI එක කියන්නේ බේසික් පැරාමීටර් එකක්. ඉතින් ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.